මම නීර ෆිල්ම් එක බලලා ආවට පස්සේ මට හිතුණා මගේ ජර්නල් එකේ ලස්සන පේජ් එකක් නීර ෆිල්ම් එක වෙනුවෙන් වෙන් කරන්න. මං කොහොමද මේ පේජ් එක හැදුවේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මම මේ ආවේ. නීර ෆිල්ම් එකේ තිබ්බ ෆොටෝස් ටිකක් මං ඉන්ටර්නෙට් එකෙන් අරගෙන එක ප්‍රින්ට් එකක් අරගෙන තමයි මේ පේජ් එක ඩිසයින් කරන්න පටන් ගත්තේ. අපි බලමු කොහොමද මේ පේජ් එක ඩිසයින් වෙන්නේ කියලා. මම ෆිල්ම් එක බලන්න ගියපු දවසේම නීර ෆිල්ම් එකට පේජ් එකක් වෙන් කරපු නිසා එදා ගත්ත ටිකට් දෙක කලින්ම මේ පේජ් එකේ අලවල තමයි වෙන් කරලා තිබ්බේ. මේ ජර්නල් එක හදන ගමන් මට හිතුණා ඔයාලත් එක්ක මන් දැකපු ලස්සන වදන් ටිකක් ෂෙයා කරගන්න. මේවට ලස්සන අයිතිකාරයෝ ඉන්නවා. අපි බලමු මොනවද කියලා. අපි මොනතරම් මේ දේවල් විහිළුවකට ගත්තත් ආදරේ කියන්නේ මනුස්සයෙකුට විඳින්න පුළුවන් ලොකු හැඟීමක්. සමහර අය කියනවා මේවා බොළඳයි, හරි සංවේදී කියලා. ඒත් සංවේදී කියලා දෙයක් නැති තැන හොඳ කියලා දෙයක් හොයාගන්න බැරි වෙයි. මේ ෆිල්ම් එකේ විදිහට ප්‍රනීති එහෙම නැත්තම් නීරා කෑ ගහලා අඬලා ඉල්ලුවේ එයා හම්බුණු මුල් කාලේ එයාට දුන්නු ආදරයයි ලෙන්ගතුකමයි. ඒත් මේකට ඒ මුලදි දුන්න ආදරේ දෙන්න බැරි වුණා. ඉතින් අපි ආදරය කරන කෙනාගෙන් කවදාවත් ආදරේ ඉල්ලලා ලබා ගන්න වෙන තැනටපත් වෙන්න හොඳ නැහැ. මොකද ආදරේ කියන්නේ අපිට ලැබෙන්න ඕන දෙයක් නිසා අයදලා ගන්න ඕන දෙයක් නෙවෙයි. තව කෙනෙක් මෙන්න මෙහෙම ලියලා තිබ්බා. මේක තමන්ට පණටත් වඩා ආදරය කරපු තමන්ව හැම කරදරයකින්ම බේරගත්ත රශ්මිව මග ඇරලා නීරා කියනේ කඩදාසි හදවතට පෙම් කළා. කාලයක් ගත වෙද්දී මේකට මේකගේ අම්මගේ භාෂාවෙන් නැට්ටුකාරියක් හම්බුණා. ඒ නැට්ටුකාරි මේකගේ ජීවිතේ ලස්සනට පාට කරද්දී මේක හැම දෙයක්ම තමන්ගේම ජීවිතේ කරගද්දී ඇඬුවත් වැළපුණත් මේකගේ උණුහුම විතරක් හෙව්වත් මේකට අවශ්‍ය වුණේ එයාගේ යල් පැනපු කඩදාසි ආදරයට ආයෙත් පණ දෙන්න. ප්‍රනීති ඉල්ලුවේ මේකගේ ආදරේ විතරක් නොවුනාට ඔහුගෙන් ප්‍රනීතිට ලැබුණේ නැති දේ ආදරේ විතරයි. නීරා කියන්නේ ප්‍රනීති කියන්නේ එකම හදවතක් කියලා දැනගත්තාම විතරක් ඇයි මේකට ආදරේ මතක් වුනේ? ඇත්තටම ප්‍රනීති ගත්තේ තමන්ගේ ජීවිතේ හොඳම තීරණය නෙවෙයිද? රශ්මි කියපු දේ ඇත්ත. අපි අපේ ජීවිතේ එකම එක දෙයකට හරි අවංක වෙන්න ඕනේ. කතාවෙන් පේජ් එකේ අවසානෙටත් ආවා. මෙන්න මේ විදිහට තමයි මගේ නීරා පේජ් එක නිර්මාණය වෙලා අවසන් වුණේ. බලන්නේ කොහොමද පේජ් එක කියලා.